මිනිස්සුන්ගේ ජීවිතවලට සුබ දේවල් ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් සුබ දේවල් හිතන්න පුරුදු වෙන්න ඕන. හැමෝටම ආදරණීය මිනිස්සු මුණ ගැහෙන්නේ නැහැ. ආදරණීයන් ජීවිතවලට එන්න නම් හිතවල ආදරය පිරීලා තියෙන්න ඕන. හැමෝටම හැම කෙනෙක්ම ආකර්ෂණීය වෙන්නේ නැහැ. වටිනම මිනිස්සු ජීවිතය ඇතුලේ රැඳෙන්න නම් හිතවල කරුණාව ඇඳිලා තියෙන්න ඕන. ජීවිතවල වෙන සිද්ධි, හමුවීම් මේ හැම දෙයක්ම අහම්බයක් නෙමෙයි. වපුරන දේ අස්වැන්නෙන් ලබා ගන්නවා වගේ ආපහු අපි වෙත පෙරලා මේ එන්නේ අපි විශ්වයට මුදාහරින දේවල්. සතුටු වෙන්න, ධනාත්මක වෙන්න, හොඳ දේවල් අහන්න, දකින්න. නොහිතන වෙලාවල් වලදී, නොහිතන තැන්වලදී අඳුරුම පරිච්ඡේද වෙනුවට ජීවිතවලට වසන්ත කාලය උදා වෙන්නේ එතකොටයි.